ඉන්දුනීසියාවට ගිය ඕලුගල ගැන පද්මෙලාට ඔත්තුව දුන් පොලිස් නිලධාරියා අල්ලන්න විමර්ශන. රතු වරෙන්තුවේ කොපියක් WhatsApp කරලා පාවා දුන් පොලිස් නිලධාරියාට කිසිම සමාවක් නෑ. පොලිස්පති. පාතාල කල්ලි නායක කිහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රුහාන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට පැමිණ සිටින බවට ඔත්තුව එම පාතාල නායකයාට ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේම සිටිමින් මෙම පාවාදීම සිදු කළ නිලධාරියාට කිසිම සමාවක් නොලැබෙන බවයි. රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නැමැති සහකාර පොලිස් අධිකාරීවරුන් තමන් අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණී බවට තොරතුරු පොලිසියේම ඉහළ නිලධාරියෙකු විසින් ලබා දුන් බව ඩුබායිහි සිටින දරූන් නැමැති පාතාල මැරයා විසින් හෙළි කර ඇත. දරූන් නැමැති පාතාල මැරයාද කෙහෙල්පත්තර පද්මේගේ පාතාල කල්ලියේ ප්‍රබලයෙකු වන අතර ඔහුද විදෙස්ගතව සිටී. සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ඉන්දුනීසියාවට පැමිණී බව සැලවීමත් සමගම කෙහෙල්පත්තර පද්මේ ඇතුළු පාතාල මැරයෙන් තමන් පදිංචි වී සිටි සුපිරි මහල් නිවාසය අතහැර වෙනත් මහල් නිවාසයකට පලා ගොස් තිබිණි. පොලිසියේම ලැබුණු මෙම ඔත්තුව නිසා යම්කිසි ආකාරයකට මේ පාතාල මැරයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය විශාල පාඩුවක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම කෙහෙල්පත්තර පද්මේට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් ලබාගත් බව ඔහුට දැනුම් දී ඇත්තේ පොලිස් නිලධාරියෙකු විසින් බවද මේ වන විට අනාවරණය වී ඇත. මෙම පොලිස් නිලධාරියා අදාළ රතු වරෙන්තුවේ කොපියක් කෙහෙල්පත්තර පද්මේගේ WhatsApp දුරකථනය වෙත යවා ඇති බවද අනාවරණය වී තිබේ. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.